ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක කරන්න හිටියේ ඊයේ හරි ලස්සන වැඩ කොටසක් සිද්ධ වුණා. ජනාධිපතිතුමා මහරගමදී ප්‍රකාශයක් ඉදිරිපත් කරා නඩු තීන්දුව දීලා අරම්භණම් කරලා ඔක්කොම කළා සමාජයට ගැළපෙන්නේ නැති විධායක එය හසුරෝපු වචන හුවමාරුවක් වුණා. ඒකට දැන් ආණ්ඩු පක්ෂ විපක්ෂ වචන කිය ඉන්නවා. ඉතින් ඒ අතරතුරේදී මහින්ද රාජපක්ෂ කියන නායකයා හිටපු ජනාධිපතිතුමාව ඊයේ කට උත්තරයකට CID එකට ගෙන්නුවා. ඉතින් ඔය ටික යනකොට අපි දැක්ක දෙයක් තමයි හොඳට පැහැදිලිව පෙනිච්ච දෙයක් තමයි නායකයෙකු හැටියට ගැළපෙන දෙයක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කරේ. මහින්ද රාජපක්ෂට තිබුණා තමුන් නිර්දෝෂි බව පෙන්වන්න නම් CID එකට ඇවිල්ලා නිවැරදි කට උත්තරයක් දෙන්න. ඒක නිවැරදි කට උත්තරයක් දීම වෙනුවට ඔහු තෝරගත්තේ මොනවද? ඔහු ළඟ ඉන්න අනුගාමිකයෝ ටික. ඇත්තද නැත්ත කිසි දෙයක් දන්නේ නැහැ. වර්ධකාරයාද නිවැරදිකාරයාද කියලා කිසි දෙයක් දන්නේ මහා ලොකු ජනකන්දරාවක් කොළඹට ගෙනල්ලා මහා විකෘති අධිකරණ පද්ධතියට පවා බලපෑමක් කරන්න පුළුවන් ප්‍රමාණයේ ජනකන්දරාවක් ගෙනල්ලා මහා විකෘති ස්වභාවයක් ගෙන්නුවා. දැන් ලෝකයේ තියෙන අනිත් රටවල් වල නායකයෝ වැරදි කරනවා, රෝමය කරන හැබැයි කවදාවත් ඔය වගේ දේවල් වෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනගන්න ඕන මේ අධිකරණ පද්ධතිය කියන්නේ ස්වාධීන එකක්. ඒකට ආණ්ඩු බලයේද විපක්ෂයේද ඒවා කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒකට බලපාන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විතරයි. ඉතින් රනිල් වික්‍රමසිංහ එකපාරකට කට උත්තර දෙන්න යනකොට මේ පහළ පැලැන්තිය ඒ කියන්නේ අනුගාමිකයෝ ටික වට කරගන්නවා උසාවියද හැමතැනම එහෙම අධිකරණ වට කරගෙන දඟලනවා. ඊට පස්සේ දැන් මහින්ද රාජපක්ෂව ගෙනවා මහින්ද රාජපක්ෂව ගෙන්නන්නකොටත් මේ ඉන්න හෙන්චයිලා ටික ඔක්කොම වට වෙලා වැඩේ කරනවා. එතකොට දැන් මහ ජනතාව තේරුම් ගන්න ඕන එකක් තමයි දැන් මේ පවතින රජයේ තියෙන අක්‍රමිකතා අනන්තවත් අක්‍රමිකතා තියෙනවා. දැන් තියෙන කන්ටේනර් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ගල් අඟුරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මහා දැවැන්ත ඊට පස්සේ බැංකුවේ හැකර්ලා කරපු විපර්යාසයක් තියෙනවා. ඔය වගේ නඩු සැරින් සැරේ නායකයා ගොඩනගනකොට ඒ නඩු අහන්න උසාවි සංකීර්ණයකට මේ හිටපු දේශපාලන නායකයන්ව ගෙන්නනකොට ඕක පුරුද්දක් විදිහට ගියොත් අධිකරණ භූමියට තමුන්ගේ අනුගාමිකයෝ පාක්ෂිකයෝ ගේන පුරුද්දකට ගියොත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? අන්න ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. මොනවා හරි දේවල් කරන්න පුළුවන්. කීයක් හරි දුන්නාම මොනවා හරි කරාම යනවා. උඹලත් දැනගනිලා සාමාන්‍ය ජනතාව උඹලට දැන් එල්ලෙන්න වැල් නැතුව ජීවත් වෙන්නේ. එක එක පස්සේ ගිහිල්ලා එක එකව ආරක්ෂා කරලා මේ අධිකරණ වලට පවා බලපෑම් කරලා හොරුන් ආරක්ෂා කරන ප්‍රෝග්‍රෑම් එකට එන්න එපා. බොලාගේ දරුවන්ට රටවල් නැති වෙනවා. මෙහෙම ගියොත්. ඒකින්ද ඔය ඉන්නේ උන් වැරදි කරනවා නම් උන්ව අල්ලන්න තියෙන එකම දන්න තමයි නීතිය. උන් නිර්දෝෂි නම් උන් ගිහිල්ලා ඒවට නිර්දෝෂි බව පෙන්වන්න ඕන. ඔතන ඉන්නේ උන් දන්නවද මහින්ද රාජපක්ෂ මේකට මොකද කරේ කියලා? දන්නේ නැහැ. උන් යනවා උරේ තියන්නේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මොකද කරේ කියන්නේ දන්නේ නැහනේ. උන් දන්නේ නැහැ. ඒක තීන්දුව කරන්නේ අධිකරණේ. එතකොට උනුත් යනවා ඒකට උරේ කියන්නේ. දැන් අනුර කුමාර දිසානායකලාගේ කන්ටේනර් ප්‍රශ්න හිටන් කවදාරි විසඳන්න වුණොත් උන්ගේ ඉන්න ඔය හෙන්සයිලා ටික ඕකට වට වුණොත් කොහොමද දෙයනේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ? පොල් ගෙඩිය කඩන එකාට කෙහෙල් මුවක් කඩන එකාට කෙහෙල් කන කපන එකාට නීතිය ක්‍රියාත්මක කරනකොට ගමේ ඉන්නේ උන් එනවද ඔය විදිය කියන්නේ? ඒකින්ද මේ තුප්පහයි සිස්ටම් එකකට මේ පහළ පැලැන්තිය හැදෙන්න එපා. තුන්වෙනි පන්තියේ තොපි ඔක්කොම මොකද කරන්නේ? අරුගේ මුගක් හරි දෙන එකට මූගේ එකක් හරි දෙන එකට උරේ තියන්න යනවා. ඔය උරේ තියන එක උඹලගේ දරුවෝ පිටින් තමයි යන්නේ. ඒකින්ද උඹලගේ දරුවන්ට හරි අනාගතයක් හොඳ විශ්වාසවන්තව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා නම්
ඔය උඹලගේ සක්කිලි නායකයෝ මොන පැත්තකින් හරි හොරගම් කරා නම් උන් අල්ලන්න තියෙන එකම තැන තමයි නීතිය. ඒ නීතියේ තියෙන ප්‍රශ්නෙට මහ ජනතාව අත දාන්න නැතුව උන් කරපු දේවල් උන් ගෙනියන්න ඕනේ හින්දා උන් ඒවට කට උත්තර දීලා උන්ගේ නිර්දෝෂ බව පෙන්නයි. පෙන්නුවාට පස්සේ ওই ප්‍රශ්නේ ඉවරයි. දැන් මේ රටේ වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මහින්ද රාජපක්ෂ කරපු වැඩ හොඳයි. මහින්ද රාජපක්ෂ හොඳ වැඩ කරා. හොඳ වැඩ කරා කියලා නරක වැඩ කරන්න යාට ජනවරමක් දීලා නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොහොමවත් ඉඩ නැහැ. ඒකින්ද මහින්ද රාජපක්ෂ නෙමෙයි බුදුහාමුදුරුවෝ කරත් වරදනම් වරද විදියට දකින්න තොපි සිංහල හැටියට ඉගෙන ගනිලා. සුසුම්නාව තියෙන මිනිස්සු ඇල්ලා. මිනිස්සයා කියන්නේ සුසුම්නාව කෙලින් තියලා ඔළුව උඩින් තියලා ඔළුවට මොලේ දීලා මූ විශ්වය පාලනය කරන්න ඉන්න එක. ඒකින්ද උඹලා නායකයා හොරගම් කරා නම් ඒක හොඳයි. අර නායකයා හොරගම් කරා නම් ඒක උන්ට හොඳයි. එහෙම එකක් නැහැ. විවස්ථානුකූලව අධිකරණයෙන් ගන්න ඕන තීන්දුව වලට මේ රටේ ඉන්න ජනාධිපතිගේ ඉඳන් පහල එකයි නම් මේකට වග උත්තර බඳින්න ඕන. නීතිය නම් දඬුවම් විඳින්න ඕන. ඉතින් ජනාධිපතිතුමා ඔයා තමයි මේ සෙල්ලම් පටන් ගත්තේ. CID එක දේශපාලනය කරා, පොලිසිය දේශපාලනය කරනවා. ඊට පස්සේ ඔබතුමා විධායකයට බලපෑම් කරගෙන නඩු තීන්දුව වේල පහෙන් දෙන්න ගන්න හින්දා තමයි මහ ජනතාව අතරට යන්නේ. මේක සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ නැහැ කියන මතේ. අන්නේ වෙන්නේ නැහැ කියන මතේ අභියස තියාගෙන තමයි මේ පහළ ඉන්න තුන්වෙනි පන්තියේ අරහෙටත් හායි මෙහෙටත් හායි කියන උන් ටික එන්නේ. ඇත්තම කියනවා නම් අනුර කුමාර දිසානායක ඔයා හිටියේ ලක්ෂ 3 ඡන්දවල, ගෝඨාභය හිටියේ ලක්ෂ 68 ඡන්දවල. දැන් ඔය දෙකේ එහෙට මෙහෙට හුවමාරු වුණාට පස්සේ ඔය හැමතැනටම දුවන්නේ එකම පැලැන්තිය. තා ඔබතුමාට මහින්දව හිරේ දාන්න කියලා ඡන්දෙ ගැහුවෙත් තුන්. අද මහින්දව හිරේ දාන්න එපා කියලා ඔබතුමාට විරුද්ධව උරේ දාන්නෙත් උන්. ඔය බයියෝ ටිකෙන් තමයි ජෙප්පයි බයියයි තමයි මේ රට විනාශ කරන්නේ. ඒකින්ද ඔය සෙල්ලම නවත්තලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ ඉන්න සෑම එකම ආගමක් දහමක් තියෙන නීතියට ගරු කරන ජාතියක් මේ විශ්වය තුල නිර්මාණය කරන්න ඕන. ඒකින්ද ඔය කරන තුප්පයි වැඩ ටික උඹලා ඔක්කොම නවත්ත ගනිilla. මේක පූර්වදර්ශයක් විදියට ඉදිරියට ගියොත් අපිට රටක් නැති වෙනවා. කාලකන්ණි විදියට මේ රටවල් පාලනය කරපු උඹලට සහ ගහනවා. මේ රටේ සෝබාදාමෙන්ම දෙන දඬුවම් දැන් පෑන පිට පුපුරන්න වැස්සත් වහිනවා කන්න වේල නැති වෙන්න. මේ සෝබාදාමෙන් දෙන දඬුවම අඳු කරේ නැත්නම් උඹලට සහ අපිට අපේ දරුවන්ටත් රටක් නැති වෙනවා. හොඳට මතක තියාගන්න. ඒ අනුව තේරුම් අරගෙන විවස්ථානුකූලව ආගමට දහමට ලැබිව ජීවත් වෙන අංග සම්පූර්ණ සමාජයක් බිහි වෙන්න නම් මේ වැරදි වැඩ ටික තේරුම් අරන් නවත්ත ගන්න. ඊට පස්සේ රටට හොඳක් වෙයි. තෙරුවන් සරණයි.